බලන්න මේ මයි කුඹුර කිසිම කුමි හානියක් නැතුව මේ ලස්සන ගොයන් ටික තියෙන හැටි බලන්න කිසිම කුමිනාශකයක් භාවිතා නොකර මේ අවුරුදු 12 තිස්සේ මේ කුඹුරට කිසිම කුමිනාශකයක් ගහලා නැහැ. ඉතින් මේ ගන්න කොච්චර අපූර්ව කොච්චර ඉතිරියක්ද කොච්චර ලස්සනට කුඹුර තියනවාද. ඉතින් මේ කුමිනාශක නොගහ මේ කුඹුර පස්සන එකෙන් කොච්චර අපිට මේ වාසිදායකද අපේ කොච්චර මුදලක් ඉතිරි වෙනවද අපේ බත්පත කිසිම කුමිනාශකයක් කලවම් වෙච්ච නැති හොඳම විදියට අපිට කෑම වේලා අපිට රකදලා දෙන්න දෙයක් තමයි මේ එළින්ම මේ කන්න ගානක් ඉඳන් මේ කුමිනාශක නොගහ මේ තත්ත්වෙට මේ ගොයන් තියෙන හැටි කරල් තියෙන හැටි බලන්න. මේ උසර කරල් තියෙන්නේ මේ කන්න අපේ ගම් වතුරේ යට වුණ ඉඳ අපිට විතර වී හොඳේ හොයාගන්න නැති හින්දා ගහපු ඉඳ තමයි මේ ටිකක් අර උසර තියෙන්නේ බට්ට ගැරිච්ච නිසා. නැත්නම් හොඳම විදියට තමයි මේ කුඹුර පස්සලන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් මේ කොහොමද මේක වපුරලා කියලා බොහොම සරල ක්‍රමයක් තියෙන එක ලොකු දෙයක් නෙමෙයි. එක කන්නක් මේ විදියට කෙරුවා නම් ඔයාලට දිගටම කරන්න පුළුවන් කිසිම පහන්සියක් නැතුව.